ඔයාලා සාදරයෙන් පිළිගන්නවා උමේෂ් මැගලිගරස් YouTube channel එකට. ඉතින් අද හයිජෙට් බඩි ලොරි එක ටැපට් කවර ඔයිල් ලීක් වෙනවා කියලා අපිට වාහනයක් ආවා. ඉතින් ඒ නිසා අපි අද ටැපට් කවර එක ඇලවුවා. මේ තමයි ටැපට් කවරේ හයිජෙට් බඩි ලොරි එක තමයි. මේක 3 සිලින්ඩර්. ඒ නිසා තමයි කොයිල් තුනක් තියෙන්නේ. මේක තමයි ටැපට් කවර පැකින් එක කියන්නේ. මේක කර වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා. ඒ කියන්නේ මේක හાર્ඩ්නස් ගතිය වැඩි. ඉතින් අපි මේකට අලුත් පැකින් එකක් දාලා හයි කරන්න ඕනේ. ඒ තරමට මේක කර වෙලා. ඒ කියන්නේ ඔයාලට පේනවා. මේ ආකාරයට තමයි පැකින් එක තියෙන්නේ. ඔයාලට පේනවා. ඉතින් පැකින් එක දාන්න කලින් මේව හොඳට ඔයිල් තියෙනව සුද්ධ කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි සීලන් ගාලා මේක නැවත සවි කරන්නේ. මම මේක සුද්ධ කරන හැටි මේක පැකින් එක දාන හැටි ඔයාලට පෙන්වන්නම්. මේ ආකාරයට පෙට්‍රල් ආධාරයෙන් හෝ ඉන්ජෙක්ටර් ක්ලීන් ආධාරයෙන් මේක ඔයිල් ගතිය යවා ගන්න. ආකාරයට විදි කෑල්ලකින් මේ හොඳට කාණු ටික සුද්ධ කරගන්න ඕනේ. මේකෙන් අලුත් පැකින් එක දාද්දි මේකේ ඔයිල් තිබ්බොත් ආයි වෙන්න පුළුවන්. කියන්නේ සීලන්ත වලින් වැඩක් වෙන්නේ නැහැ දැන් මට. මේක තමයි හයිජෙට් බඩි ලොරිය. ඉතින් මේක තමයි අපි ටැපට් කවර පැකින් එක දාන්න යන්නේ. ඔයාලට පේනවා ඇති හයිජෙට් බඩි ලොරියේ එන්ජිම තියෙනවා. එතන තමයි ටැපට් කවරේ සවි වෙන්නේ. ඉතින් මේක පැහැදිලි නැතුව ඇති. මේ ටැපට් කවරේ සවි වෙන තැන ඉතින් මේ තැන් හොඳට සුද්ධ කරගන්න ඕනේ. මුල් සීලන් ඔය තැවිලා තියෙනවා. මේ තැන් හොඳින් සුද්ධ කරගන්න ඕනේ. මොකද ඔයිල් කොම තියෙන නිසා මේක ඔයාලට පේනවද මේ කෑම ෂාෆ්ට් දෙක තියෙනවා. මේ වටේ සියලුම දේවල් හොඳින් පිරිසිදු තමයි ටැපට් කවරේ සෙට් කරන්න ඕන පැකින් එක දාලා. ඔයාලට පේනවා ඇති මේ දාරවා සුද්ධ කරන් තියෙන විදිහට ඔයිල් ඔක්කොම ඉල්ලලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේක ඉස්සලා තිබ්බ විදිහයි දැන් තියෙන විදිහයි මේ ආකාරයට සුද්ධ කරගත්තා අපි. මේ තියෙන අලුත් පැකින් එක. අර ඉස්සල්ලගේ හાર્ඩ්නස් ගතිය වගේ නෑ. හොඳට තියෙනවා මේක අලුත් එක. අපි දැන් මේක
මේ ආකාරයට සීලන්ට යොදවලා ආකාරයට වටේම අපි සීලන් ටික ගා ගන්න ඕනේ. මේ ආකාරයට පැකින් එක අරගෙන ගාන්ට මේක සෙට් කරගෙන දාගන්නවා අපි. ඊට පස්සේ මේ වටෙත් අපි සීලන් ගා ගන්න ඕනේ. ඔය ආකාර සීලන් ටික ගා ගන්න ඕනේ. ඉතින් ඔය ආකාරයට තමයි පැකින් එකක් ගලවලා පැකින් එකක් දාන්නේ. ඉතින් මේක අපි දැන් වාහනේට සවි කර ගන්නවා. අපි වාහනේට සවි කරලා ඊටු ටික ගැන කතා කරමු. ඔයාලට පේනවා ඇති ටැපට් කවරේ නැවත අපි සවි කරා. ඔක්කොම කැලි පාංග අපි නැවත සකසා තියෙන්නේ. ඔය ආකාරයට තමයි ටැපට් කවරයක් ගවලා ඒකේ පැකින් එක දාගන්න. ඉතින් ආයෙත් වීඩියෝ එක හමුවන බලාපොරොත්තු වෙන අදට සමගෙන යනවා. සුබ දවසක්. මාව subscribe කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකක් දාන්න.